ජාතියේ අවාසනාවකට මොවුන් ක්‍රිකට් ක්‍රීඩාව වගේ කළා නම් ඇන්ජලෝ මැතිවුස්ගේ නෙමෙයි සංග මහේලගේ ක්‍රීඩා දිවි අවසන් වෙන්න තිබුණේ මීට බොහෝ කාලයකට කලින් එක්කෝ පැවිලියන් එකෙන් එහෙම නැත්නම් පාක් රෝඩ් එකේ ගිනිගෙන දෙවුණු වාහනයක් තුල තිබී වෙන්නත් පුළුවන්. ඒ වගේම මට මතකයි නියෝජ්‍ය කතානායකතුමනි මේ වගේම ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් 2012 මැයි මාස 17 හරියටම මේ ටීම් කාඩ් එක නිකුත් කරපු දිනට වසර දෙකකට පෙර තමයි පාක් රෝඩ් එකේ අභිරහස් ලෙස අවසන් ගමන් යන්නේ. ඒ වගේම තවත් අප්‍රමාණ සාක්ෂි තියෙනවා. 2024 9 වෙනි මාස 21 තිබුණු ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයේ ආසන්න කාලේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා හරින් ෆර්නෑන්ඩෝ ඔහු 2024 ජුනි මාස 6 වෙනිදා සිට අගෝස්තු 24 දක්වා ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් රට පුරා සංදර්ශන පවත්වන්නට අනීතික ලෙස ඒකමතික ලෙස යොදාගෙන තිබෙනවා. මම අවසන් කරනවා ගරු කතානායකතුමනි මා පෙර පැවසූ ආකාරයටම පසුගිය ආසන්න රජයේ කාලයේ සිටි ක්‍රීඩා ඇමතිවරු කෙලපු හැටියට පිට්ටනිය ඇතුළෙත් පිට්ටනිය එළියෙත් කෙලපු හැටියට පාසල් මට්ටමේම දරුවෝ ක්‍රීඩාව අතෑරියා. ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රීඩකයෝ ක්‍රීඩාව අතෑරියා. සමහරු පිට්ටනියේ නෑ, සමහරු රටෙත් නෑ, අද සමහරු ලොවෙත් නෑ. මේවට වගකිය යුතු අය අද පාර්ලිමේන්තුවේ ඇවිල්ලත් නෑ කියමින් මම නවතිනවා. ස්තුතියි.